අති මේ විග්‍රහයෙන් බලන්නේ යන්නේ කොහොමද එක පුංචි සිදුවීමක් එකම එක ඝාතනයක් මුළු ලෝකෙම දරුණු යුද්ධයකට ඇදලා දැම්මේ කිල්ලා. එකින් මේක සිදුවීම් එකට බැඳිලා මහා ගින්නක් වගේ පැතිරිලා ගිය හැටි ගැන තමයි මේ කතාව. ඇත්තටම මුලින්ම හිතන්න ඕන ප්‍රශ්නේ තමයි මේ. එකම එක වෙඩිල්ලකින් කොහොමද මුළු ලෝකයක්ම යුද්ධයකට පැටළුනේ? මේක තමයි පළවෙනි ලෝක යුද්ධය පටන් ගත්ත හැටි ගැන තියෙන ලොකුම ප්‍රහේලිකාව. අපි මේ විග්‍රහය පුරාවටම මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයමු. ඉතින් හැමදේම පටන් ගත්තේ සරේවෝ නගරයේ සිද්ධ වුණු ඝාතනයකින්. ඒකට ප්‍රතිචාර විදිහට ඕස්ට්‍රියාව සර්බියාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවත් එක්කම තමයි මේ දාම ප්‍රතික්‍රියාව ඇත්තටම ආරම්භුනේ. මුලින් බැලුවම මේක ඒ රටවල් දෙකට විතරක් සීමා වුණු ගැටුමක් වගේ පෙනුනට ඒක පැතිරිලා යන්න වැඩි වෙලාවක් ගියේ නෑ. මේ ගැටුමට ලොකු රටවල් එකතු වුණු විදිහ තමයි හැමදේම වෙනස් කළේ. බලන්න ඕස්ට්‍රියාවයි සර්බියාවයි කියන්නේ සාපේක්ෂව පොඩි රටවල්. හැබැයි මේ දෙගොල්ලම තමන්ගේ බලවත් යාළුවන්ගෙන් උදව් ඉල්ලුවා. ඕස්ට්‍රියාවට උදව්වට ආවේ ජර්මනිය. අනිත් පැත්තෙන් සර්බියාවට උදව්වට ආවේ රුසියාව. ඔන්න ඔතනදි තමයි යුරෝපීය පැහැදිලිවම කඳවුරු දෙකකට බෙදුනේ. එක පැත්තකින් ජර්මනිය සහ ඕස්ට්‍රියාව ඒ කියන්නේ මධ්‍යම බලවතුන්. අනිත් පැත්තෙන් රුසියාව ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයන්. ඉතින් පොඩි ගැටුමක් විදිහට පටන් ගත්ත දේ දැන් යුරෝපයේ ලොකුම බලවතුන්ගේ ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබුණා. ඊළඟට අපි බලමු මේක කොච්චර වේගින් පැතිරුණාද කියලා. එක රටක් යුද්ධයට එනවත් එක්කම අනිත් රටවල් දාමයක් වගේ එක පිට එක යුද්ධයට ඇදිලා ඉන්න පටන් ගත්තා. හරියට ඩොමිනෝ කැටපේලියක් පෙරලගෙන යනවා වගේ යුරෝපයේ ප්‍රධාන බලවතුන් ඔක්කොම වගේ මේකට හවුලුනේ ඇදහිය නොහැකි වේගයකින්. මේ සිද්ධවීම් දිගහැරුණු වේගය හිතා ගන්නත් අමාරුයි. ජූලි මාසෙදී ඕස්ට්‍රියාව යුද්ධ ප්‍රකාශ කරා. අගෝස්තු 1 වෙනිදාවේදී ජර්මනිය රුසියාවට විරුද්ධව යුද්ධයට ආවා. යන්තම් දවස් දෙකකින්, ඒ කියන්නේ අගෝස්තු 3 වෙනිදා ජර්මනිය ප්‍රංශයටත් යුද්ධ ප්‍රකාශ කරා. හරියට ඊට පස්සේ දවසේම අගෝස්තු 4 වෙනිදා බ්‍රිතාන්‍යයත් ජර්මනියට විරුද්ධව යුද්ධයට පැන්නා. එක සිද්ධියක් අනිකට හේතු වෙවි මුළු මහද්වීපෙම යුද්ධයට අදගෙන ගියා. බ්‍රිතාන්‍ය මේ යුද්ධයට ඇතුල් වෙන්න තිබුණු ප්‍රධානම හේතුව තමයි මේක. ජර්මනියට ඕනි වුණේ ප්‍රාංශයට ඉක්මනින්ම පහර දෙන්න. ඒකට කෙටිම පාර තිබුණේ කිසිම පැතක් නොගෙන පාඩුවේ හිටපු මධ්‍යස්ථ රටක් වුණු බෙල්ජියම හරහා. ජර්මනිය ඒ රට ආක්‍රමණය කළා. මේක බ්‍රිතාන්‍ය දෙකේ තමන්ගේම ආරක්ෂාවට තියෙන ලොකු තර්ජනයක් විදියට. ඉතින් ඒකත් එක්කම එයාලා යුද්ධයටම තීරණ වුණා. බ්‍රිතාන්‍ය යුද්ධයට එනවා කියන්නේ නිකම් තව රටක් එකතු වෙනවා කියන එක නෙවෙයි. ඒකත් එක්කම මේ යුරෝපයේ තිබුණු ගැටුම ඇත්තම ලෝක යුද්ධයක් බවට පත් වුණා. මොකද ඒ කාලේ බ්‍රිතාන්‍යයට ලෝකයේ වටේම විසිරෙනු විශාල යටත් විජිත අධිරාජ්‍යයක් තිබුණා. ඉතින් බ්‍රිතාන්‍ය යුද්ධයට එනවත් එක්කම ආසියාවේ, ආෆ්‍රිකාවේ ඇතුළු ලෝකයේ පුරාම හිටපු මිලියන ගානක ජනතාව සහ ඒ සම්පත් ඔක්කොම ස්වයංක්‍රීයවම මේ යුද්ධයේ කොටස් කරුවන් බවට පත් වුණා. යුද්ධයේ ගොඩබිම වගේම මුහුදේදීත් හරිම දරුණු වුණා. විශේෂයෙන්ම ජර්මනියේ සබ්මරීන ප්‍රහාරවලට හරිම ප්‍රසිද්ධයි. ඇත්තටම යාළගේ සබ්මරීන කොච්චර බලවත් වුණාද කියනවනම් බ්‍රිතාන්‍ය මුහුදට යවපු හැම නැව් 4කින් එකකට ජර්මානු සබ්මරීන වලින් ප්‍රහාරය එල්ල වුණා. ඒකෙන්ම හිතාගන්න පුරුවන් මුහුදේ තිබුණු පිහිසුණු තත්වය. යුද්ධය දිගටම ඇදීගෙන යනකොට ගේම් එකම වෙනස් කරන හරිම තීරණාත්මක හැරවුම් ලක්ෂයක් සිද්ධ වෙනවා. ඒ තමයි එතකල් මධ්‍යස්ථව පැත්තක් නොගෙන හිටපු ඇමරිකානු එක්සත් ජනපදයේ යුද්ධයට ඇතුළු වීම. මේකත් එක්ක යුද්ධයේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඇමරිකාව යුද්ධයට ඇදගෙන එන්න ක්ෂණිකවම බලපාපු සිද්ධිය තමයි ලුසිටේනියා මගී නෞකාවට එල්ල වුණු ප්‍රහාරය. ජර්මානු සබ්මරීනියක් මේ නෞකාව ගිල්වලා දැම්මා. මේකත් එක්ක ඇමරිකානු ජනමතයේ යුද්ධයට පක්ෂව හැරුණා. ඒ වගේම උන් සටනටත් පිවිසුණා. ඇමරිකාව යුද්ධයට ආවේ නිකන් නෙවෙයි. එයාලත් එක්ක අති විශාල සම්පත් සම්භාරයක් අරගෙන ආවා. මිලියන 2ක සෙබළුන්, කවදාවත් ඉවර වෙන්නේ නැති තරම් විශාල ආහාර තොග, ඒ වගේම අලුත්ම නවීන අවි ආයුධ. මේ ඔක්කොම මධ්‍යම බලවතුන්ට දරා ගන්න බැරි තරම් ලොකු තර්ජනයක් බවට පත් වුණා. ජර්මනිය දුර්වල වෙන්න බලපාපු තවත් ප්‍රධාන හේතුවක් තමයි මේ. මුලින්ම ජර්මනිය සහ ඕස්ට්‍රේලියා එක්ක හිටපු ඉතාලිය හදිස්සියම පැත්ත මාරු කළා. එයාලා මිත්‍රපාක්ෂිකයින් එක්ක රහස් ගිවිසුමක් ගහලා ජර්මනියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරා. ඒ විතරක් නෙවෙයි, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාවේ හමුදා රහස් සතුරන්ට පාවල දුන්නා. ඉතින් මේක මධ්‍යම බලවතුන්ට වැදුණු මරු පහරක් වුණා. හොඳයි. දැන් අපි බලමු යුද්ධයේ අවසානයේ දිහාට. ජර්මනිය පරාජය වෙන්න බලපෑවේ පිටටින් ආපු ප්‍රහාර විතරක්ම නෙවෙයි, රට ඇතුළෙම ඇති වුණු ප්‍රශ්නත් ඒකට ලොකුවටම හේතු වුණා. ජර්මනියේ යටත්වීම සිද්ධ වුණේ එකින් එක ආපු අභ්‍යන්තර ප්‍රශ්න ගොඩක ප්‍රතිඵලයක් විදිහක. එක පැත්තකින් මිත්‍රපාක්ෂික ප්‍රහාර නිසා යාළගේ හමුදා බලය ටිකෙන් ටික අඩු වුණා.
ඒකම රට ඇතුලේ දරුණු ආහාර හිඟයක් ඇති වෙලා මිනිස්සු කැරලි ගහන්න පටන් ගත්තා. වැඩේ දරුණුම තැනට ගියේ ජර්මනි නාවික හමුදාවම අධිරාජ්‍යයට විරුද්ධව කැරලි ගහපු එකෙන්. මේ පීඩනය දරාගන්න බැරිම තැන අන්තිමේදී අධිරාජ්‍යය සිහසුන තැරලා දැම්මා. ඔය සිදුවීම් දාමයත් එක්ක ජර්මනිය පරාජය ස්ථිර වුණා. ඉතින් අවසානයේදී 1914 ආරම්භ වුණු මේ මහා විනාශය හරියටම අවුරුදු 4කට පස්සේ 1918 ජර්මනිය ප්‍රමුඛ මධ්‍යම බලවතුන්ගේ පරාජයෙන් අවසන් වුණා. මේ ඓතිහාසික සිදුවීම් දිහා බලද්දී අපිට හිතන්න ලොකු දෙයක් ඉතුරු වෙනවා. එක ගිනි පුපුරකින් පටන් ගත්ත මේ වගේ ජාතීන්ගේ දාම ප්‍රතික්‍රියාවක් අද තියෙන ලෝකේ නැවතවතාවක් වෙන්න බැරිද? ඒක ඇත්තටම කල්පනා කරලා බලන්න වටින ප්‍රශ්නයක්.